මේ හරි එහෙමනම් දැන් අද මම මුලින්ම පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ වෙනකොට HTML වල ගොඩාක් වැදගත් දේවල් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නමුත් අද ඇත්තටම මම ප්ලෑන් කරලා තියෙන්නේ අර all in one lesson එකක්. හරිද? මෙන්න මේ විදිහට මම ඉන්නවාලට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මේ මොකද අද දවස හරිම වැදගත්. මේ අද දවසේ මේ කරන ටික විතරක් බලාගෙන ගිහිල්ලා වුණත් ඔයාලට HTML ප්‍රශ්නෙට ෆුල් මාක්ස් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේක අද ඩිසයින් කරලා තියෙන්නේ මගේ අද ලෙසන් එක. හරිද? පැහැදිලිවම අර අදාළ නැති කාරණා මොනවත් නැහැ. ඔක්කොම 100% අදාළ වෙන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් උපරිම උවමනාවෙන් අහන් ඉන්න. ඒ වගේම තමයි ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් ඔය කම්පියුටර් එකක් එහෙම ළඟ තියෙනවා නම් මේවා ටයිප් කරලා හැම කරත් කමක් නැහැ. අඩුම තරමේ කොලේක හරි ලියා ගන්න. හොඳේ. නිකන් අර මේ ධර්ම සාකච්ඡාව මේට වාඩි වුණා වගේ නරඹන්න වාඩි වුණා වගේ බණ අහන්නා වගේ එහෙම ඉන්න එපා. හොඳද? හරි එහෙනම්. ඉන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. මෙන්න මේ වගේ මම කලින්ම මේ පොඩි වෙබ්සයිට් එකක් කියන්නේ වෙබ් පේජ් එකක් මෙන්න මේ විදිහට පොඩි ඩිසයින් එකක් හැදුවා. මේ මොකද මේ වෙබ් පේජ් එක හරහා තමයි අද මුළු ලෙසන් එකම යන්නේ. හරිද? මේක පොඩි වුණාට දැන් මේ වගේ වෙබ් පේජ් එකක් දැන් කාටවත් අමුතු දෙයක් නෙවෙයිනේ. මේ වගේ ඒවා ඕනි තරම් ඔයාලා දැකලා තියෙනවා. මේවා දේවල් නෙවෙයි ඇත්තටම. හරිද? ඒ කියන්නේ ඒ තරම් සාමාන්‍යයෙන් මේවා අර හරිම සාමාන්‍යීකරණය වෙලා තියෙන්නේ. එහෙම වුණත් එතකොට මේ ඔයාලට තේරෙනවා මේක දැන් අර මේ වගේ එකක් හදන්නේ කොහොමද කියන එක තැන ඉඳන්ම අපි දැන් අද කතා කරනවා. හොඳද? මොකෝ මලින්දු හරි දාගෙන යන්නේ. හරි මේ බලා ගන්නකො මේ මේක උඩ අඳින්න එපා ඈ ඊට පස්සේ මේ මොකද වෙන්නේ මේවත් ඊට පස්සේ බලන කෙනාට හිතෙන්නේ මේ වෙබ්සයිට් එකේ කෑලි කියලානේ ඈ හරි දෙකක් දැම්ම කොහෙන්ද දන්නේ ඔන්න මේ පුළුවන් නම් අයින් කරන්න. හරි ඒක වැඩක් නැහැ. එහෙමනම් අපි බලමු. දැන් ඔයාලට පේනවා welcome to HTML lessons කියලා මෙන්න මේ වගේ topic එකක් දාලා තියෙනවා heading එකක්. ඊට පස්සේ this is a simple demonstration of text formatting. මුලින්ම අපි කතා කරන්නේ අද text formatting ගැන. මේවා කලින් කරා. හොඳද? කලින් කරා මම නමුත් කිව්වා මේ all in one lesson එකක් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඒ all in one කියන එකේ තේරුම මොකද්ද? හැමදේම තියෙනවා. හරිද? කරපු දේවල් මේවා ඒක නිසා කරන්නේ නැහැ කියන්නේ. මොකද දැන් ඔයාලට තව දවස් කීපයයි තියෙන එක්සෑම් එකට. අර එක්සෑම් එකට කලින් දවසේ ඕන්නම් මේ රෙකෝඩින් එක බලලා ගිහිල්ලා මේ HTML ප්‍රශ්නේ ගොඩ දාගන්න පුළුවන් වෙන්න තමයි මම අද මේ වැඩේ කරන්නේ. හොඳේ? ඉතින් ඒක කොච්චර දුරට ඔයාලා ප්‍රයෝජන ගන්නවද කියන එක ඉතින් ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. හරි. එතකොට ඉන්න මම ඔයාලට ඕකේ source code එක එහෙම නැත්නම් අර අපි කියන්නේ මේකේ තියෙන කෝඩ් එක පෙන්වන්නම්. මෙන්න මෙහෙම කෝඩ් එකක් තමයි ඕකට තියෙන්නේ. හරිද? අපි මේක මෙහෙම ගමු. ඔන්න තියෙනවා එක පැත්තක තියෙනවා මොකක්ද මේ අපි ප්‍රීවිව් එක වෙබ්සයිට් එක කොහොමද පේන්නේ කියන එක වෙබ් පේජ් එක. අනිත් පැත්තේ තියෙනවා ඒකේ කෝඩ් එක කොහොමද කියන දේ. හරිද? මේක නම් ඔහොම තිබුණා වෙයි. මෙන්න මේක ටිකක් ලොකු කරොත් හොඳයි. මොකද ඔයාලට එතකොට පැහැදිලිව බලා ගන්න පුළුවන් මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාලා දන්නවා HTML මෙන්න මේක තමයි පටන් ගන්න තැන. හරිද? HTML ලේඛනයක එහෙම නැත්නම් HTML page එකක අනිවාර්යයෙන්ම මෙන්න මේ HTML tag එක තියෙන්න ඕනේ. ඊට පස්සේ head tag එක තියෙන්න ඕනේ. මේ head tag එක ඇතුලේ මේ title tag එක අනිවාර්ය නෑ. නමුත් එකක් තිබුණොත් හොඳයි නේ. එහෙම තියෙන එක හොඳයි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ ඇලයිරින් කියන්නේ මොකද්ද? tag එක close කරනවා කියන එක. මෙතනින් head ආරම්භ වුණා. ඒ ආරම්භ වෙච්ච එක මෙතනින් අවසන් වෙනවා. හරිද? ඊට පස්සේ පටන් ගන්නවා body. මේ body කියන එක ඇතුලේ ඔයාලට පේනවා මෙතන යම් ගුණාංගයක් දීලා තියෙනවා. මෙන්න මේවට අපි කියනවා මොකක්ද? මේක උසුලනය නේ. මේකේ නම උසුලනය. ඒ කියන්නේ එතනදී මේ කැලලට කියනවා මූලිකාංගය කියලා. මේක ඇට්‍රිබියුට් එකක්. එහෙම නැත්නම් ගුණාංගයක්. මේක ඒකට අදාළ අගය. දැන් අපි ගුණාංගය තමයි BG color කියන්නේ. BG color කියන එකේ තේරුම background color කියන එක.
එතකොට ඒකට අදාළ අගය තමයි light yellow. ඔයාලට පේනවා මේ page එක මේ හදලා තියෙන එක background එක පොඩි ලා කහ පැහැයක් වෙන්න තමයි හදලා තියෙන්නේ නේ. එතකොට මේ ලා කහ පැහැය ආවේ කොහොමද? මෙන්න මේක නිසා. දැන් මේ ඇට්‍රිබියුට් එක මෙතන නැති වුණා නම් දැන් එක්සැම්පල් එකක් විදිහට මම ඔයාලට මේක අපිට ඇට්‍රිබියුට්ස් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේක මෙහෙම සේව් කරලා දැන් ඔයාලට මම සේව් කරනවා පේන්නේ නැහැ. මොකද්ද මම කරන්නේ? සේව් කරන්නේ කොහොමද? ctrl plus මොකද්ද ප්ලස් බටන් එක ඔබන්නේ නැහැ හොඳද? ඒක මේ තියන්නේ ctrl සමග මොකක්ද ඔබන්නේ? s. හරිද? මෙන්න මේ විදිහට තමයි සේව් කරන්නේ. හොඳද? මම ඒක ඔයාලට සද්ද ඇහෙනවා ඇති සටපට ගාලා මම මේ ටයිප් කරනවා. හැබැයි මේ ඔයාලට පේන්න මම මේකේ ෆයිල් ගිහිල්ලා සේව් ගිහිල්ලා එහෙම කරන්නේ නැහැ. හොඳයි. හැබැයි ඒකේ තේරුම මම මේ සේව් නොකර මේක කරගෙන යනවා කියන එක නෙවෙයි. ඒක නිසා ඒව වැරදියට වටහා ගන්න එපා. හරි? එතකොට ඔන්න ඔහොමයි වෙන්නේ. මම මේක සේව් කරා. සේව් කරාට මෙහි වෙනස් වුන්නේ නැහැ. මොකද තාම මම මේක රිෆ්‍රෙෂ් කරේ නැහැ. මෙයා ඉන්නේ තාම පරණ මතකයේ තමයි ඉන්නේ. දැන් අලුත් වෙන්න ඕනේ. අලුත් වෙන්න ඕන නම් අපි මේක රිෆ්‍රෙෂ් කරන්න ඕනේ. අන්න එතකොට ඔයාලට පේනවා මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මෙතනින් අයින් වුණා. හරිද? දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක නැහැ. ආපහු අපිට වෙන කලර් එකක් වුණත් දාන්න පුළුවන්. නැත්නම් අපිට තිබ්බ දැනට පොඩ්ඩක් ඉතින් මෙන්න මෙහෙම ගියා නම් ඔන්න නැවත තිබ්බ විදියට මේක හදාගත්තා. එතකොට ඔයාලට පේනවා අපි මේ h tags ගැන කතා කරා. h1 ඉඳන් කීය වෙනකන් තියෙනවා කිව්වද? h අපි කතා කරා h6 වෙනකන් තියෙනවා කියලා නේ. ඔයාලට මතක ඇති මේ h1 heading එකක් තමයි මේ header එක දීලා තියෙන්නේ. ඒකෙත් ඔයාලට පේනවා මෙතන යම් attribute එකක් දීලා තියෙනවා align කියන එක. align center. ඒ align center දීපු නිසා තමයි මේක මේ වෙබ් බ්‍රවුසර් එකේ මැදට ඇවිත් තියෙන්නේ. හරිද? අපි මේ center කෑල්ල අයින් කරා නම් center කෑල්ල විතරක් අයින් කරලා බෑ මේ. අපි ඕන මේක මෙහෙම දෙමු. align right වගේ එකක්. දීලා අපි මේක සේව් කරලා බැලුවොත් මෙන්න මේක යනවා මේ මුල්ලට මේ right. right කියන්නේ දකුණු අත පැත්තට ඒක ගියා. මේක අපි left දුන්නොත් මොකද වෙන්නේ? ඊට පස්සේ left දුන්නා නම් ඒක එනවා මේ පැත්තට. හරිද? සාමාන්‍යයෙන් default එන්නේත් ওই පැත්තේ. අපි මුකුත්ම නැතුව මේක තිබුණොත් h1 විතරක් කොහොම දීලා තිබුණොත් ඒත් ඔයාලට වෙනසක් පේන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි ලේඛනයක් පටන් ගන්නේ වම් අත පැත්තෙන් නේ. අපේ වම් අත පැත්ත කියන්නේ ස්ක්‍රීන් එක නම් දැන් ඔයාලා දකිනකොට මම මෙහෙම පෙන්නනවා ඔයාලට පේන්නේ දකුණ කියලා. මොකද මේක ඔයාලා වීඩියෝ එකේ පේන්නේ මාරු වෙලා වගේ වෙනවනේ පොඩි මිරර් වීමක් මම හිතන්නේ එනවා. අනේ මගේ කැම් එක මම මිරර් කරලා තියෙනවා. හරි හරි ප්‍රශ්නයක් නැහැ. නේ එතකොට මේ මවුස් පොයින්ටර් එක දැන් මේ පෙන්නන පැත්ත ඔයාගේ වම් අත පැත්ත නේ. ෆෝන් එක දැන් ඔයාගේ පැත්තට හරවගෙන ඉන්නවා නම් ඔයා ෆෝන් එක නේ. එහෙම නැතුව බලන්න බෑනේ නේද? අනිත් පැත්තට හැරුවොත් ඔයාට පේන්නේ නැහැ නේ වෙන කාට හරිනේ පේන්නේ. එතකොට welcome to HTML lessons ඔන්න topic එක මේ විදිහට ගිහින් තියෙනවා. අපි ඒක කලින් තිබුණ තැනට ගමු left නෙවෙයි right නෙවෙයි අපිට ඕනේ center. මේක h1 නැතුව h6 වගේ වෙලා තිබුණොත් මොකක් වෙයිද? h6 වගේ වෙලා තිබුණොත් මෙන්න මේ වගේ වෙයි. මේක පොඩ්ඩක් බලා ගන්නත් අමාරු තත්ත්වයට ගියා ඒ තරම් පොඩි වුණා මේ. මේක ඇවිල්ලා ඊටාම කුඩා header එකක්. මේක අපිට ඉතින් විශාල කරන්න ඕන නම් වෙන ක්‍රම තියෙනවා. හරිද? font size ඒ වගේ දේවල් දීලා මේ තියෙන font face size එක දීලා එහෙම හදන්න පුළුවන්. හරිද? h6 එක වුණත් අපිට ඕන නම් මේ වගේ ක්‍රම තියෙනවා. ලොකු කරලා හදන්න පුළුවන් දේවල්. එහෙම අවශ්‍ය නැහැ. අපි ඉතින් h6 වලට වඩා අපිට h1 කියලා මෙච්චර ලේසි ඔප්ෂන් එකක් තියෙද්දි ඇයි අපි මේ අමාරු දේවල් පස්සේ දුවන්නේ නේ? ඔය තියෙන්නේ. අපිට අවශ්‍ය තැනට නිකන්ම ආවා. මේ HR මොකද්ද මේ? මේ HR එක තමයි මෙන්න මේ පොඩි hear line එකක් මේ තියෙන මේ පොඩි breaker එකක් පොඩි ඉරක් පේනවා ඇති ඔයාලට screen එකේ. මේ ඉර හැදිලා තියෙන්නේ මෙන්න මේ line එකේ. මේ line එක නෙවෙයි මේ tag එකේ. දැන් ඔයාට පේනවා මේ tag එකට closing tag එකක් නැහැ. HR ඉවර කරලා නැහැ කොහෙන්වත්. මේක මෙතනින් පටන් ගත්ත විතරම තමයි. ඔය වගේ තව එකක් තිබුණා. අපි කලින් දවසක කතා කරා. කාටද මතක? මේ කතා කරන්න පුළුවන් හොඳින් සල්ලි ගන්න නැහැ මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කතා කරා කියලා. කැමති නම් ඉතින් කතා කරන්න නැත්නම් සද්ද නැතුවම ඉන්න හොඳට අවුලක් නැහැ. ඔයාට හොඳ විදියක්.
මේ HR මතක නම් ඔය වගේම තව ටැග් එකක් තිබුණා ඔයාලට මතක ඇති. අ, ඒ තමයි මොකද්ද? BR ටැග් එක. හරිද? අපි මෙන්න මේ වගේ ටැග් එකක් පාවිච්චි කරා BR කියලා. මොකටද අපි මේක පාවිච්චි කරේ? අපි මේ BR ටැග් එකෙන් කළේ මොකක්ද? අපි මේක පාවිච්චි කරේ කොටසක් ඊළඟ රූලට අරන් යන්න. එහෙම නැත්නම් ලයින් ස්පේස් එකක් තියාගන්න. ලයින් එකෙන් ලයින් එක පහළට යන්න ඕනේ නම් අපි දැන් Word වගේ ડોකියුමන්ට් එකක නම් enter බටන් එක ඔබාගෙන ගියා නම් ඕනි තරම් කර්සර් එක පහළට අරන් යන්න පුළුවන් page එකේ. හැබැයි මේකේ අපි මෙහෙම මේක පහළට අරන් ගියා කියලා මේ කොටස පහළට යන්නේ නැහැ. දැන් මේක අපි සේව් කරලා පොඩ්ඩක් sorry අපි මේ ටික සේව් කරලා මේක රිෆ්‍රෙෂ් කරා කියලා ඔයාලට පේනවා කිසිම වෙනසක් වුණේ නැහැ. මේක තිබුණේ කොහොමද කලින්? ඒ විදිහම තමයි දැනුත් තියෙන්නේ. මොකද හේතුව මේ HTML මේක මාකප් ලැන්ග්වේජ් එක ඇතුලේ හරිද මේක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්ම නෙවෙයි අපි මෙයාට කියන්නේ මාක්අප් ලැන්ග්වේජ් කියන මාක්අප් කියලා අපි කියන්නේ HTML. එතකොට ඒක ඇතුලේ එයා මේ වෙබ් බ්‍රවුසර් එකට උපදෙස් දෙනවා මේ තියලා තියෙනවා ස්පේස් ලයින්ස් ඔය හිස් තැන් ගණන් ගන්න එපා කියලා. එයා කියලා තියෙන්නේ ඔය හිස් තැනක් දැක්කට ඔයා ඒක ගණන් ගන්න එපා කියලා. එතකොට මේ වෙබ් බ්‍රවුසර් එක දැන් මේ අවස්ථාවේ මම පාවිච්චි කරන්නේ Google Chrome කියන වෙබ් බ්‍රවුසර් එක. Google Chrome තිබුණත් මේක Internet Explorer හරි Microsoft Edge එහෙම නැත්නම් තියෙනවනේ තව ඕනි තරම් වෙබ් බ්‍රවුසර් වර්ග තියෙනවා. Apple Safari, Mozilla Firefox ඔය වගේ තව ඕනි තරම් Opera කියන්න පුළුවන් වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා ලිස්ට් එකක්ම. ওই ලිස්ට් එකේ කොයික මෙතන තිබුණත් මෙයා කෙලින්ම මේ ස්පේස් අතාරිනවා. මේ ස්පේසස්, new lines මේවා මේ තව කොච්චර පහලට ගෙනින් තියාගත්තත් මේ මැද ටික එයා සලකන්නේ නැහැ. එයා සලකන්නේ මේ tags අතර තියෙන දේවල් විතරයි. HTML වැඩ කරන්නේ එහෙමයි. ඒ නිසා මොනවා හරි වෙබ් පේජ් එකක ඔයා දකිනවා නම් ඒක අනිවාර්යෙන් මොකක් හරි tag එකක් අතර තමයි තියෙන්නේ. හරිද? ඒක p tag එකක්ද h1 මොනවා හරි h tag එකක්ද එහෙම නැත්නම් image වලට අදාළ tag එකක් මොකක් හරි වෙන්න පුළුවන්. ඒ අදාළ දේවල් තමයි ඒකේ තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි මේ කතා කරගෙන යන්නේ ටෙක්ස්ට් ගැන. එහෙම නැත්නම් මොනවද? පාට කියන්නේ වර්ණ කියන එක නෙවෙයි අර පාට කියලා හඳුන්වනවානේ. ඒ කියන්නේ ටෙක්ස්ට් එකක්. එහෙම නැත්නම් මොනවා හරි අක්ෂර වලටත් වඩා මේ අර වාක්‍ය ඛණ්ඩ වචන වගේ දේවල් තියෙනවට තමයි අපි කියන්නේ. එතකොට ඒවා වෙබ් පේජ් එක නිරූපණය කරන්න තියෙන දෙයක් තමයි මේ H1 කියන්නේ එකක් H2 තියෙනවා නේ මේ විදිහට 6 වෙනකම් තියෙනවා කියලා මම කිව්වා H3 H4 මෙහෙම තියෙනවා. හරිද? එතකොට ඊට අමතරව තියෙන තවත් ටෙක්ස්ට් දක්වන්න පුළුවන් ටැග් එකක් තමයි P කියන්නේ. P කියන එකේ තේරුම තමයි පැරග්‍රාෆ්. පැරග්‍රාෆ් කියන්නේ ඡේදයට. එතකොට මේ ඡේදයක් වෙබ් පිටුවකට ඇතුළත් කරන්න ඕනේ නම් අපි මෙන්න මේ P tag එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පේනවා එතනදිත් මේක පාවිච්චි කරලා තියෙනවා align center කියන එක. ඒක අරගෙන දැන් මෙන්න මේ ලයින් එක ගැන කියන්නේ. ඔයාලට පේන්න ඕනේ මොකක්ද මේ කියලා නේ. welcome to HTML lessons. මේ tag අතර තියෙන මෙන්න මේ කොටස විතරයි අපිට ඩිස්ප්ලේ වුනේ. මෙන්න මේක. ඊට පස්සේ මෙන්න මේ hair line එක පොඩි මෙන්න මේ line එක. ඊට පස්සේ මොකක්ද p tag එකක් අරගෙන මේකේ තියෙනවා font face. font face එක Arial කියලා තමයි දීලා තියෙන්නේ. හරිද? Arial විතරද තියෙන්නේ. අපිට මේකට වෙන font වර්ග දෙන්න පුළුවන් ඕනි තරම් වර්ග තියෙනවා font වර්ග. ඒ font වර්ගයක් පාවිච්චි කරලා අපිට මේක වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය නම්. හරිද? මොනවා හරි අපි ඕනනම් දීලා බලමු. ඔයාලට පේනවා මේක වෙනස් වුණා කියලා මේ. කලින් තිබුණ එක නෙවෙයි දැන් තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් ටෙක්ස්ට් එකක්. හරිද? තව තියෙනවා ප්‍රසිද්ධ එකක් මොකද? Times New Roman. දීලා බලමු මම කොච්චර දුරට වැඩ කරනවද කොහොමද වෙන්නේ කියලා. දැන් මේ ඒක වෙනස් වුණා. කලින් තිබුණ හැටි නෙවෙයි දැන් තියෙන්නේ. මේ Times New Roman කියන ෆොන්ට් එකට මේක වෙනස් වුණා. මේ වගේ
පොඩ්ඩක් ඔය අන්තර්ජාලය තුළ වෙබ් පිටු හදනකොට භාවිතා කරන සම්මත ෆොන්ට් වර්ග කීපයක් තියෙනවා. ඉතින් මේක මේ ඔයාලගේ සීමාව නෙවෙයි. ඒවා අවශ්‍ය නැහැ මෙතනදී. මොකද ඇත්තටම ඔයගොල්ලෝ කවුරුවත් දැන් මේ අවස්ථාවේ මේ වීඩියෝ දැන් මේ කරන ලෙසන් එක ඇතුලේ කොහෙත්ම මේ ඔයාලා ප්‍රොෆෙෂනල් වෙබ් ඩෙවලොපර් කෙනෙක් කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඔයාලා ගිහිල්ලා ඊළඟට තියෙන එක්සෑම් එක කොහොමද ලියන්නේ කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. හරිද? එක්සෑම් එකට මෙන්න මේ වගේ දේවල් එන්න පුළුවන්. හරිද? මේක සෙන්ටර් වුණේ කොහොමද? නේ? දැන් මේ වගේ සිම්පල් පේජ් එකක් දීලා ඔයාගෙන් අහන්න පුළුවන් මෙන්න මේ තැන්වලදී භාවිතා වෙච්ච මේ HTML tags ලියන්න කියලා. මේක එන්න නම් HTML tag එක කොහොමද තියෙන්න ඕනේ? මේක H1 එකක්, මේක line center ඒ වගේ තියෙන්න ඕනේ. මේක කොහොමද? දැන් ඔයාලට පේනවා මේක ඇතුලේ මේ හැමතැනම විශේෂ වෙනස් තැන් තියෙනවනේ නේ. මේ simple කියන එක තද පාටක් වෙලා තියෙනවා. ටෙක්ස්ට් ෆෝමැටින් කියන එක ඇල අකුරු තියෙන්නේ නේ අනිත් ඒවාට වඩා වෙනස් පේනවාට වෙනසක් තියෙනවා කියලා. හරි අපි කලින් තිබිච්ච තැනට මෙයන් කොහොමද තිබුණේ? මෙහෙමනේ. ඒරියල් තිබුණේ ඔන්න එතනට ගිහිල්ලා නැවත සේව් කරා මම මේක රිෆ්‍රෙෂ් කරා මෙන්න මේ විදිහටයි තිබුණේ. එතෙන්දිත් වෙනසක් වුණේ නැහැ. ෆොන්ට් එක වෙනස් කරා කියලා මේ බෝල්ඩ් කරලා තියෙන තද පාට වෙනස් වුණෙත් නැහැ. මේ ඇල අකුරු ඉටැලික් එක වෙනස් වුණෙත් නැහැ. බලන්න මේවා වෙලා තියෙන්නේ කොතනද කියලා ෆේස් එක ඒරියල් සයිස් එක 5. දැන් මේ 5 කියන සයිස් එක දුන්නාට පස්සේ ඔයාලට පේනවා මේ H1 tag එකේ විතර සයිස් එකට මේක හැදිලා තියෙනවා. නැත්තම් සාමාන්‍ය P tag එකක් මෙන්න මේ වගේ. මේ තියෙන P tag එකෙන් normal ලියපුවා මේ P විතරක් දීලා මේ වගේ මුකුත් attributes මුකුත් නැතුව දුන්නොත් මේ P. In this lesson we learn how to make text. එතකොට ඔයාලට පේනවා in this lesson මේක කියව ගන්නත් අමාරු තරම් චූටියට තමයි මේකේ තියෙන්නේ. එතකොට p tag එකෙන් මොකක්ද කරන්නේ? ඒක දන්නවා. මේ ටිකෙන් මොකද ෆොන්ට් වලින් කරේ? color එක blue නැතුව මම මේක red දුන්නා නම් මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවා. අනිත් එක තමයි මේ කරන්න ඉගෙන ගන්න තියෙන හොඳම දේ තමයි මේක දැම්මොත් මොකක් වෙයිද කියලා අහන්න එපා කවදාවත්. ඔයා ඒක කරලා බලන්න. මේක කරලා බැලුවොත් ඔයාලට තේරෙයි ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා. රෙඩ් නැතුව බ්ලැක් දැම්මොත් මොකක්ද වෙන්නේ? එහෙම නැත්නම් මේකට වෙන කලර් එකක් දුන්නොත් මොකක්ද වෙන්නේ කියලා කාගෙන්වත් අහන්න එපා. ඔයා ඒක කරලා බලන්න. අන්න එහෙම වුණොත් ඔයාලට මේක හරියට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ ෆොන්ට් ටැග් එක මෙතනින් ආරම්භ වෙලා තියෙනවා. මේ පුරාවටම තියෙන ටැග් එක මේක මේ මුළු ඔක්කොම ටැග් එකම තමයි. හරි? පොඩ්ඩක් ඉන්න. H7 කියලා එකක් නැහැ ඇත්තටම. ඕන්නම් කරලා බලන්න. ඉතින් නේ ඔයාලට ආසාවක් තියෙනවා නම් ඉතින් ඕන්න මම ඕන්නම් කරලා පෙන්නන්නම්. දැන් ඔයාලා මේක ආපහු ටයිප් කරලා කරන්න බෑනේ. ඔන්න මේක මොකක්ද උනේ? normalම p tag එකක් බවට පත් වුණා මේ. මොකද H7 කියන්නේ valid tag එකක් නෙවෙයි. හරිද? හරි. එතකොට H7 දැම්මොත් මොකක්ද වෙන්නේ? ඔන්න ඔයා දැක්කා H7 දැම්මොත් වෙන්නේ මොකක්ද කියලා. හරි? welcome to HTML lessons කියලා normal p tag එකෙන් ලියපු එකක් බවටම පත් වුණා වගේ. එතකොට ඒක සාමාන්‍ය just නිකම්ම text එකක් විතරක් වෙනවා. හරිද? අපි මේක කලින් තිබුණ තැනට ගමු H7 sorry H1 ඊළඟට මොකක්ද දාලා තියෙන්නේ em emphasize. හරිද? අවධාරණය කරන ලද කියලා. ඉතින් ඒක අපි කරලා බලමු නේ. ඔයා මේක අපි මේ දැන් මොහොතකට කලින් කිව්වෙත් ඒකනේ. මේක දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා අපි අහනවට වඩා හොඳම දේ තමයි in m දැන් මේ වෙනස කොහෙද වෙන්නේ කියලා ඔයා දැනගන්න ඕන. මේ වෙනස එන තැන දැන් මම මේක සේව් කරා කොතන වෙනස් වෙයිද මේකේ? in මෙන්න මෙතන this lesson කියන එක දැන් වෙනසක් වෙයි. අපි බලමු මොකද්ද වෙනස කියලා. ඔයාලට පේනවා මේ ඒක අනිත් ඒවාට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මේ. ඒ අවධාරණය කරන්න. ඒක ඉටැලික් නෙවෙයි. හොඳේ මේ ඉටැලික් නෙවෙයි. ඒ emphasize කියන එකේදී වෙන්නේ මේ කොටස විශේෂණය කරලා දක්වන්න කරපු දෙයක්. හරිද? ඉටැලික් වගේ තමයි ඒක පේන්නේ ඉතින් ඇත්ත වශයෙන්ම. නමුත් ඒ අවධාරණය කරන්න අනිත් ටෙක්ස්ට් වලට වඩා ඒක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්වන්න තමයි මේ විදිහට තියෙන්නේ. ඔය වගේ ඇති තව ටෙක්ස්ට් ගොඩාක් ඇති ටෙක්ස්ට් බුක් එකේ නේ. ස්ට්‍රයික් through ඇති එහෙම ගොඩාක් ඇති. ඊළඟට ඒවා ඉතින් try කරලා බලමු.
කාට හරි එහෙම මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ අහලා තියෙන වගේ අහන්න. ඒක හොඳයි අහන එක. එහෙම ඇහුවොත් ඔයාලට එතනදි තියෙන පොඩි අර මේක තමයි වෙන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ නම් Tamanට තියෙන ප්‍රශ්න අහන්න ඕනේ. නැත්තම් මට මේක ඔන්ලයින් වීඩියෝ එකක් නිකන් හදලා දාන්නත් තිබ්බ නෙමෙයි. මගේ මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් රෙකෝඩර් එක කොහොමද තියෙනවනේ මට මේක රෙකෝඩ් කරලා දාන්න තිබුණා. නමුත් එහෙම නොකර මම මේ ක්ලාස් එකක් ඇරේන්ජ් කරන්නේ මොකටද? ඔයාලා එක්ක කතා කරන්න. නැත්තම් ඉතින් සද්ද නැතුවම ඉන්න ඕනේ නැහැ මං කෙනෙක්. හේතුවක් නැතුව කතා කරන්නත් අවශ්‍ය නැහැ. මොකද අපි පාඩමයන් ගොඩක් දේවල් කතා කරන්න තියෙන නිසා. නමුත් අර මෙතනදී ඉතින් මේ අහන්න තියෙන දේවල් අන්න එහෙම කරුණාකරලා අහන්න. එතකොට ඔයාලට මේක ලොකු chance එකක් ඉතින් මේ වෙලාවේ. හරි. ඔන්න EM දැම්මම මොකද වෙන්නේ කියලා ඔයාලා දැක්කා emphasize tag එකෙන් වෙන වැඩේ. හොඳද? හරි. ඊළඟට මෙතන මොනවද තියෙන්නේ? text කියලා u දීලා තියෙනවා. u කියන්නේ underlined. හරිද? ඒකේ තේරුම මෙතනම දීලා තියෙනවා. ඊළඟට strike කියලා කියන tag එකකින් කරන්නේ මොකද? strike true. මේ ඔයගොල්ලෝ දැකලා ඇතිනේ අර මේ ව්‍යාපාරවල එහෙම ගොඩක් වෙලාවට පැරණි මිල කපලා නේ ඉස්සරහට ඔන්න අවුරුදු කාලෙට එහෙම ඔය වගේ ඒවා බලා ගන්න පුළුවන් නේ හැම ඇඳුම් කඩවල් වල සපත්තු කඩවල් වල විදුලි උපකරණ වල හැම එකෙම මොකද වෙන්නේ කලින් තිබිච්ච ප්‍රයිස් එක ඉරකින් කපලා මේක කලින් රුපියල් 50000යි දැන් රුපියල් 35000යි කියලා අඩු කරලා දුන්නම ඉතින් අපිට ඒක ඔෆර් එකක්. ඉතින් ඒ නිසා අපි ඒක ගන්නවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තාක්ෂණිකව නිරූපණය කරන්නේ මෙන්න මේ ක්‍රමයට. හරිද? strike through. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. ඊළඟට H3 tag එකක් දීලා තියෙනවා නේ. ඔයාලට පේනවා මේ H1 tag එකට වඩා H3 tag එක පොඩි නේ. අරිට වැඩිය පොඩි කියලා. ඊට පස්සේ එතන ගිහිල්ලා H3 tag එකේ මුකුත් නැහැ attributes දීලා නැහැ. ඕනනම් ඔයාලට මේක align කරලා බලන්න පුළුවන්. මම මේ ටෙක්ස්ට් එක කොහොමද මේ නෝට්පෑඩ් එකේ තියෙන මේ source code එක මම දාන්නම් group එකට. එතකොට මේ ඔයාලට ඒක ටයිප් කර ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලට ඕනනම් මේකම ඕනනම් ඉන්න මම මේ වැඩේ දැම්මම කරන්නම්කෝ. නේද? මට මෙසේජ් එකක් මෙහෙම මම දාන්න පුළුවන් නේ group එකට. ඔක මම ඔහොම සිලෙක්ට් කරලා කවුරු හරි දැන් මේ කම්පියුටර් වලින් වැඩ කරන ගමන් කෙනෙක් ඉන්නවා නම් මේ ඔන්න මේකම කොපි කරලා ගන්න. හරි. ඔන්න source code එක මේ මහා ලොකු දෙයක් නැහැ. ඔන්න ඕක දැම්මම මම හොඳද? මේ තියෙන ටික දාලා තියෙන්නේ. ඉතින් ඕක කස්ටමයිස් කරලා ඔයාට ඕන විදිහට වෙනස් කරලා මොකොත් ඉතින් අර බුද්ධිමේ දේපල වලට අහු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. කැමති දෙයක් කරලා ගන්න පුළුවන්. හරි. පාට වෙනස් කරලා බලන්න, සයිස් වෙනස් කරලා බලන්න. ඉතින් එහෙම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. නැතු ඉතින් ඔක අර මම කලිනුත් කිව්වේ ඒකයි බනහන්න වාඩි වුණා වගේ හිටියට නම් මේක කරන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට. හරි. එතකොට ඔයාලට පේනවා මේකේ i tag එක තියෙනවා මේ එක එක දේවල් වලින් i කියන්නේ ඉටලි. හරිද? ඉතින් මේ වගේ bold tag එක b strike through කතා කරා මේ වගේ මේ කෝඩ් එකේ තියෙන තැන් වල එකින් එක දැන් අපි ගියේ මෙන්න මේ හරියේ. ඒකත් බලමු. ඊළඟට the chemical formula for water is කියලා h තියෙනවා bold කරලා මේ b වලින් පටන් අරන් තියෙන්නේ. ඒක ඇතුලේ සබ් එකක් තියෙනවා. සබ් කියන්නේ සබ්ස්ක්‍රිප්ට්. සබ්ස්ක්‍රිප්ට් කියන්නේ පාදය දක්වනවට සංඛ්‍යාවක පාදය. එහෙම නැත්නම් ඔය මේ වගේ එකක් H2O මේ 2 වලට වෙලා තියෙන්නේ ඒක තමයි මේ. හරිද? ඒක සබ්ස්ක්‍රිප්ට් එකක් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා මේ B tag එක දිගටම වළංගුයි ළමයි. හරිද? මෙන්න මේක. B tag එක ක්ලෝස් වෙලා නැහැනේ. B tag එක මෙතනින් ක්ලෝස් වුණා නම් මොකක් වෙයිද? මෙහෙම කරා නම් මම මේක මෙතනින් ක්ලෝස් කරලා මේක පොඩ්ඩකට මකමු අපි. මේක මෙහෙම කරොත් මොකක් වෙයිද? ඔව්. ඔහොම කරලා බලන්න. ඔයාලට පේනවා මේ H විතරයි බෝල්ඩ් වෙලා තියෙන්නේ මේ. H හොඳට බෝල්ඩ් කලර් එකක් තියෙනවා තද පාටට. අනිත් දෙක මොකද වෙලා තියෙන්නේ? ඒවා ලා පැහැති සාමාන්‍ය අකුරු වලින් තමයි තියෙන්නේ. මොකද මේකේ තේරුම මම කෝ වෙනස් කරපු තැන දැන් මට හොයාගන්නත් බෑ. මේදී මෙන්න මෙතන. මේ H විතරක් බෝල්ඩ් කරන්න කියලා තමයි මම මේ කියලා තියෙන්නේ. ඉතින් ඒක එහෙම නෙවෙයි මට වෙන්න ඕනේ. මේ මුළු කොටසම බෝල්ඩ් වෙන්න ඕනේ. එහෙනම් මම මොකක්ද කරන්නේ? මේ කෑල්ල මෙතනින් අවසන් නොකර
මේ දක්වාම අරන් යනවා. ගෙනිල්ලා ඔන්න ඔහම නවත්තනවා. අපි දැන් බලමු මොකක් වෙයිද කියලා. නැවත කලින් තිබුණ තත්ත්වයට මේකපත් වෙනවා. H2O කලින් වගේමයි. දැන් හරි වෙනසක් නැහැ. බෝල් ටැග් එක එහෙමයි. මේ තියෙන්නේ BR ටැග් එක. BR නිසා තමයි මෙයා යටට ගිහිලා තියෙන්නේ. අපි මේ BR අයින් කරොත් මොකද වෙන්නේ? ගොඩක් වෙලාට හැබැයි දැන් HTML අලුත් version වල නම් මේ වගේ ඒවා ඔටෝ හිතනවා නිකන් අර ඒවා සමහර ඒවා ගන්නවා. හැබැයි මේකේ නෑ මේක එහෙම වුණා. ඔය HTML version අනුව සමහර තැන්වලදී මේවා වෙනස් වෙන තැන් තියෙනවා. හොඳ ඒ කියන්නේ අපි මේක නැතුව පහලට ගත්තත් සමහර ඒවා එහෙම දැන් හැදෙන ඒවා තියෙනවා. මේක නම් පුළුවන් තරම් මම සිම්පල් ඒ කියන්නේ පරණම ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. අපි නැවත ඒක වෙනස් කරමු. ඔය තිබුණ විදියට අන්න එතකොට කලින් වැඩේම වුණා. අන්න තිබ්බා වගේ ආයෙත් තියෙනවා. An example for a quadratic equation. කියලා තියෙනවා bx x වල මොකද වෙලා තියෙන්නේ x වල වර්ගය දක්වන්නේ සුප් නෙවෙයි මොකද්ද මේ සුපර්ස්ක්‍රිප්ට් සුප් කිව්වන් හිතෙන්නේ මොන හරි මේ කන බොන දෙයක් වගේනේ එහෙම නෙවෙයි සුපර්ස්ක්‍රිප්ට් කියන එක තමයි මේකේ තේරුම ඒක ඉතින් මුළු වචනයම අපිට ටයිප් කරන්න උනා නම් කරදරයිනේ එහෙම නොවෙන්න මේක භාවිතා කරන්නට පුළුවන් තරම් පහසු වෙන්න තමයි මේ හදලා තියෙන්නේ ඒක නිසා x ඊළඟට සුපර්ස්ක්‍රිප්ට් කරලා තියෙනවා 2 ඒ කියන්නේ ඒක එතකොට ඉහළට යනවා ඒක දිගටම තිබුණොත් මොකද වෙන්නේ මේ මුළු පේලියම මෙන්න මෙතනින් තමයි යන්නේ මේ උඩින් 2 ධන 5x එතකොට ඒ සියල්ලම x වල වර්ගයේ බලයට අදාළ එකක් වෙනවා ඒක එහෙම නොවෙන්න තමයි මේ හදලා තියෙන්නේ යටින් තියෙන ඉර ගහන්න ආයිති මේක තමයි මේ කලිනුත් කිව්වේ HR ටැග් එක මේ තියෙන්නේ මේ ඉරයි මේ ඉරයි ඔය ඔක්කොම ඔයාලට පේනවා මෙහෙම යනකොට මේ තියෙන්නේ HR ඔන්න ඒක ඩිලීට් කරලා බලන්නකෝ ඔන්න ඩිලීට් කරා රිෆ්‍රෙෂ් කරා අන්න ඒක ගියා ඉර නෑ දැන් වෙන මුකුත් කරන්නේ ඔය HR කැලෙන් තමයි ඔක්කොම කරේ හොඳේ ඔය තියෙන්නේ එච්චර ලොකු දෙයක් නෙවෙයි නමුත් ඒකෙන් ඇත්තටම වෙබ්සයිට් එක කියවීමට හරි පහසු වෙනවා හරිද මේ කොටස් වෙන් කරලා හඳුනා ගන්න ඒ HR ටැග් එක හරි වටිනවා හරි. එතකොට HR වලින් එන්නේ මොකද්ද දන්නව? BR වලින් දන්නව මේ මේවා ලියා ගන්න හොඳයනේ. ඔය කියන්න දෙයක් නැහැ. කාට හරි ඔය ඉතින් විභාගයට යනකොට ඔක්කොම ඔයාලගේ මතකේ හිස පුරවලා තියෙන එකක් නැහැ. ඉතින් ඔය අමතක වෙනවා මිනිස්සුනේ අපි. ඒ නිසා කරුණාකරලා මේ ඔය පොඩි නෝට් එකක් දාගන්න. සටහන් දීදී මේක කරන්න වෙලාවක් නැහැ දැන්. ඔයාලා කරගන්න. මම ඉතින් කියනවා. එච්චරයි මගේ වැඩේ. හරි. ඉක්වේෂන් එක ගැන දන්නවා. මේකෙත් බෝල්ඩ් එක මෙතනට වෙනකම්ම තියෙනවා කියන්නේ මේ සම්පූර්ණ කොටසම බෝල්ඩ්. හරිද? බිඳුවෙන් පස්සේ බෝල්ඩ් අවසන් වෙලා තියෙනවා. එතනින් පස්සේ P tag එකත් ඉවර වෙලා තියෙනවා. ඊට පස්සේ HR එකක් දාලා ඒ කියන්නේ මේක බෙදලා ඔන්න ඊළඟට වෙන තැනකට එනවා. අන්න ඔතනදී හරි. මේක වෙනම කොටසක් නේ. හරි. මෙතෙක් දේවල් තේරුණාද මොනවා හරි ගැටලු තියෙනවද? ඇත්තටම මේ කවුරුත් මුකුත් හිතන්න එපා හොඳේ අරන් දුවනවා වගේ නෙවෙයි මේව මම කලිනුත් කරා ඒකයි මේ වේගෙන් කරගෙන යන්නේ හරිද මේ වේගෙන් කරගෙන යන්නේ මොකද දැන් ආපහු මේ සෙෂන් එක පුරාවටම කරේ කලින් කරන ටික නම් ඉතින් වැඩක් නැහැ නේ එතකොට නේ අද දවසේ ඒ නිසා මේක නිකන් අර ඔයාලට මේ රෙකෝඩින් එක බැලුවත් අර විභාගෙට කලින් දවසේ ඔළුවට පොඩි අයිඩියා එකක් අරන් යන්න ඕනේ නිසා තමයි මම මේ ටික මුල ඉඳන්ම කරේ එහෙනම් මේ වෙනකන් හරි එහෙනම් තේරිලා කියලා හිතනවා මම. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් නැත්නම් මම ඊළඟ කොටසට යනවා. දැන් අපි කතා කරන්නේ ලිස්ට් ගැන. හරිද? මේක වෙනම කොටසක්. හරිනේ එහෙනම් කාටවත් ගැටලුවක් නැහැ නේද? ගැටලුවක් නැහැ. මම හිතන්නේ. ගැටලුවක් තියෙනවා නම් කියන්න පුළුවන් නේ. හරි. එහෙනම් ඉතින් ගැටලුවක් නැත්නම් හරි ඊළඟට අපි යන් මේ විදියට ඔයාලට පේනවා මෙතන important tags to remember the HTML tag the body tag the font tag ඔය වගේ tags ටිකක් තියෙනවා මෙන්න මේ ටික important කියලා මේ ඇත්තටම මේ text එක ගැන ඔයා හිතන්න එපා හොඳේ මට මේ මොනවා හරි මෙතනට දාන්න ඕනේ නිසා මේවා දැම්මේ හරිද තව ඕනනම් මට හරි මේකට මට තව item එකක් add කරන්න ඕනේ මොකද්ද body tag එකට කලින් තියෙනවා head tag එක
කොහොමද මම ඒක ඇඩ් කරන්නේ? මම මේකේ අවසානයේට මෙහෙම දුන්නොත් හරිද? li කියන්නේ list item කියන එක හරිද? the head tag මෙතනින් list item එක ඉවර වෙනවා. හරි? ඔහොම කරා. මම මේක සේව් කරා. මම මේක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් ඔයාලට පේනවා මේක එන්නේ මෙතනට. එහෙම නෙවෙයි. මට මේකේ head tag එක උඩනේ තියෙන්නේ. ඒ නිසා මෙතනට ගන්න ඕනේ. මේ body tag එකෙන් ඉහළට. එහෙනම් මම මොකද්ද කරන්නේ? මේ කෑල්ල මෙතනින් කට් කරගෙන ගිහිල්ලා හරිද? මම කට් කරේ කොහමද? control එකත් එක්ක x type කරා. හොඳද? ctrl+x ඊට පස්සේ මෙන්න මෙතනට ඇවිල්ලා මට මේක මේ විදිහට paste කරගත්තා නම් හරි වැඩේ. දැන් ඔයාලට පේනවා මම මේක refresh කරාම අන්න head tag එක ගියා උඩට. මතක තියාගන්න මේ මුලින් තියෙන එක තමයි හැම වෙලාවෙම ඉහළින් හෝ වම් අත පැත්තෙන්. පිටුවක වුණත් මේ පැත්තටනේ අපි ගන්න මේ මුල කියලා. අන්න ඒ විදිහට යන්නේ. හරි? හරි එහෙනම් ඒ කොටසත් තේරුණා. ඊට පස්සේ අපි බලමු list item. එතකොට මේ UL කියන එකේ තේරුම මොකක්ද? UL කියන්නේ unordered list. හරිද? unordered කියන්නේ order කියන්නේ පිළිවෙලට. හරිද? order කියන එක නියෝගයටත් කියනවා. නමුත් මෙතනදී අපි කියන්නේ order කියලා පිළිවෙලට. හරිද? unordered list එකක් කියන්නේ ඒ කියන්නේ අංකණය කරපු නැති ඒ කියන්නේ අංක 1 2 3 ලෙස ඒ කියන්නේ පෙළ ගස්වපු නැති ලිස්ට් එකක් තමයි මේ. හරිද? තව තියෙනවා OL කියලා වර්ගයක්. OL වුණා නම් ඒක වෙනස් වෙනවා. අපි ඒක ඊළඟට කතා කරමු. දැන් මේ ස්ක්වෙයාර් කියලා කියන්නේ මොකද්ද මේ ටයිප් කියලා? මෙන්න මේ කොටුව. මේ උඩ තියෙන බුලට් එක. දැන් අපි වර්ඩ් වල නම් bullets and numbers කියලා බුලට් වලට ගිහිල්ලා මේක රවුම් හරි ත්‍රිකෝණ හරි ලකුණු හරි මොනවා හරි දැම්මනේ නේ. අපි මෙතනට දාලා බලමු වෙන මොනවා හරි. සර්කිල් කියලා දාලා බලමු. දාලා අපි මේක රිෆ්‍රෙෂ් කරොත් ඔයාලට පේනවා මෙන්න මේ රවුම් වගේක් වැටුණා මේ සර්කල් එක. රවුම්. ඉතින් ඒක උනේ කොහමද? මෙන්න මේ විදිහට මම මේ මෙතනින් තමයි වෙනස් කරේ. unordered list එකේ type එක circle. circle නැතුව මේක square ම තියෙන්න දුන්නා නම් එහෙම වුණොත් මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. වෙනස උනේ කොහෙද? මේ මෙතන ඈ. ඒක හොඳට බලා ගන්න තේරෙන්නේ නැති කියලා හිතනවා. එතකොට මේ UL tag එක ඇතුලේ තියෙන attribute එකක් තමයි මේ. attribute එක type ඒකේ value එක තමයි square. value එකක් කිව්වම මේක හැම වෙලාවෙම සංඛ්‍යාත්මක අගයක්ම වෙන්න ඕනේ නෑ හොඳද? වර්ණයක් මේ වගේ මොකක් හරි හැඩයක් මොකක් හරි වෙන්න පුළුවන් ඒක. හරි. එතකොට UL තියෙනවා type square. ඊළඟට list item කියලා list item අපිට ඕනි ගානක් add කරන්න පුළුවන්. add කරලා මොන වෙලේ හරි ওই list එක අවසන් වුණාම මෙතනින් UL tag එක close කරලා දෙනවා. මේකේ තේරුම තමයි මෙතනින් අපේ ලැයිස්තුව අවසන්. unordered list එක මෙතනින් ඉවරයි කියලා තමයි මේ කියන්නේ. හරිද? එතකොට දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට unordered list එකක් හදාගන්න පුළුවන්. unordered list එකක් නැතුව අපිට මේක මෙන්න මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. හරි. අපි මේක මේ විදිහට copy කරලා අරගෙන මෙහෙම ගිහිල්ලා paste කරලා UL නැතුව අපි මේ ටික වෙනකොට OL දාමු බලන්න. OL පටන් ගත්තා නම් OL තමයි ඉවර වෙන්නත් ඕනි. හොඳද? නැතුව අර කොහාටවත් නැති ඒවායින් ඉවර වෙන්නයි පටන් ගන්නයි බෑ. හොඳ එහෙම වුණොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේක OL වෙන්න ඕනේ. OL එකක් දීලා අපි අර ටික ඔහොමම තියෙද්දි මේක සේව් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඔයාලට පේනවා අර කොටු වෙනුවට 1 2 3 4 ආදී වශයෙන් ඉලක්කම් වැටලා තියෙනවා. හරිද? අර ටිකමයි තියෙන්නේ. නමුත් මේක ordered list එකක්. unordered list පාවිච්චි කරන්නත් පුළුවන්. OL කියලා UL කියලා ordered list අංකණය කරපු list එකක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඕනනම් OL කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයට ලයිස්තු ආකාර දෙකක් අපි HTML වල කතා කරනවා. ඉතින් මේ වෙනකන් තාම අපි යන්නේ ටෙක්ස්ට් ගැන. එහෙම නැත්නම් අක්ෂර ගැන.
ඒ අක්ෂරවල ඊළඟ කොටසක් තමයි මේ ලිස්ට් එක කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ඒක යම් දුරකට පැහැදිලි ඇති කියලා. මේක ගැන මොනවා හරි කාටවත් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් නැවතත්. හොඳයි. හරි. එහෙමනම් අපි ඊළඟට යනවා මොනවටද? මෙන්න මේ ටේබල් වලට. මේ ටේබල් ගැන කතා කරද්දි ළමයි මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් ටේබල් එකක් අපිට පේන විදිහ. හැබැයි මේ ටේබල් එක ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ටේබල් එකක් තියෙනවා ටේබල් එකේ බෝඩර් එක 2යි කියලා දීලා තියෙනවා. මොකද්ද බෝඩර් එක කියන්නේ? මෙන්න මේ මතක ඇති මම ඔයාලට එක්සැම්පල් එක කිව්වා. බෝඩර් එක කියන්නේ නිකන් මේක අර එක්සැම්පල් එකකට ගත්තා අපි මොනවා හරි අපි හිතමු විදුලි උපකරණ වගේ දේවල් ගත්තොත් ඒ විදුලි උපකරණ දාලා එවන්නේ බොක්ස් එකකට. ඒ බොක්ස් එකේ ඇත්තටම කිව්වොත් මේ බොක්ස් එක කියන එක තමයි බෝඩර් එක නේ. කාඩ්බෝඩ් කෑල්ල ඇවිල්ලා බෝඩර් එක වගේ. එතකොට මේක ඇතුලේ තියෙන ඉඩකඩ දැන් මේ මාක්ස් හරි 85 ICT මේ කියන ඇතුලේ තියෙන ඉඩකඩ මේ අයිටම් එකට පිටින් දැන් මෙන්න මේ කොටසට පිටින් වටේට තියෙන ඉඩකඩ අපි කතා කරා පැඩින් එක කියලා. සාමාන්‍යයෙන් පැඩින් සහ මාජින් ඔය වචන දෙක ඇවිල්ලා මේ CSS එක යන දෙයක් මෙන්න මේ සෙල් ස්පේසින් කියන එකයි සෙල් පැඩින් කියන එකයි තමයි ඇත්තටම pure HTML වල තියෙන්නේ. හරිද? නැත්තම් අර මාජින් සහ පැඩින් කියන එක ඇවිල්ලා CSS වලින් කැඩිලා ආපු වචන දෙකක් තියෙන්නේ. කොහොම නමුත් ඉතින් ඔයාලගේ සිලබස් එකේ ඒක ඒ විදිහටත් දාලා තියෙනවා. අපිට මේක මෙහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? සෙල් ස්පේසින් එක 5යි කියලා දීලා තියෙනවා. සෙල් පැඩින් 10යි කියලා දීලා තියෙනවා. අපිට මේවා වෙනස් කරන්න පුළුවන්. හරි? අපි වෙනස් කරලා බලමු. ඒක තමයි වෙන්න ඕනේ. බෝඩර් එක දෙකක් නැතුව අපි එකක් දීලා බලමුකෝ. මොකක්ද වෙන්නේ කියලා. එහෙම දීලා බැලුවොත් ඔයාලට පේනවා අර වටේ තිබිච්ච ලයින් එක හරි නිකන් පොඩි වුණා නේද? කලින් මේක මීට වඩා තද පැහැයෙන් තිබුණානේ. නැවත අපි වෙනස් කරලා බලමු. මේ වටේ තිබුණ ලයින් එක දැන් බෝඩර් එක ටිකක් පැහැයෙන් දැන් ආපහු කලින් තිබ්බ තත්ත්වයට ආවා. මේක අපි 4ක් විතර දුන්නු. මේක ඊටමත් තද ලයින් එකක් බවට පත් වෙනවා මේ. ඒක ඉතින් අපේ අවශ්‍යතාවයේ හැටියට තමයි ඒක වෙනස් කරන්න තියෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් මෙතනදී ඔය තිබුණ තත්ත්වයෙන් අපි මේක තියෙන්න දෙමු නේද? මේ ගාන හොඳයි. තිබුණ හැටි. align center. ඒ කියන්නේ ටේබල් එක වෙබ් බ්‍රවුසර් එකේ මැදට ගන්න කියලා තමයි කියන්නේ. cell spacing 5යි. නේ? මේක center නැතුව අපිට right දුන්නොත් ඒව කරලා පෙන්නුවනේ. ආයෙ ඕනේ නැහැ. cell spacing එක 5යිනේ. 5ක් නැතුව මම 10ක් දෙන්නම්. ඇයි 5ක්? නේ දීලා බැලුවොත් ඔන්නෝම මේ අතර ඉඩකඩ විශාල වෙනවා කියලා ඔයාලට පේනවා. මොකද්ද මේ අතරතුරනේ පික්සල් මේ සාමාන්‍යයෙන් කතා කරන්නේ පොයින්ට්ස් වලින් එහෙම නැත්නම් පික්සල් වලින් මේ 10ක් වුණා මේක. කලින් 5ක් නේ තිබුණේ. මේ සෙල් දෙකක් අතර මෙච්චර ඉඩක් කලින් තිබුණේ නැහැ. හරිද? අපි මේ සෙල් ස්පේසින් කියන එක අයින් කරොත් මොකද වෙන්නේ? අපි මේ කෑල්ලම අයින් කරලා බලමු. අපි මෙහෙම කරමු. අපි සාමාන්‍යයෙන් අර දන්න මේකක් බාටපත් වෙනවනේ මේකේ නෑ දැන් අර ස්පේස් එකක් නෑ මේක නිකන් තනි වගුවක් වගේ වෙලා තියෙන්නේ හරිද එහෙම හදා ගන්නත් පුළුවන් ඒක ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව තමයි ඉතින් ඒක ඔයා තීරණය කරන්න ඕනේ මොන දැන් ඔයා වෙබ්සයිට් එකක් හදනවා නම් මම මේක හදන්නේ කොහොමද කියන එක ඔයාගේ අතේ තියෙන්නේ එතකොට දැන් විභාගෙදී නම් ඕක එහෙම නෙවෙයිනේ වෙන්නේ ඔයාට මොනවා හරි දෙයක් අහලා ඇහුවම ඒක ඇත්තටම වෙන්නේ කොහොමද කියන එක ඔයා මේ දේවල් අනුසාරයෙන් හිතන්න ඕන. සෙල් පැඩින්. සෙල් පැඩින් කියන්නේ 10යි. 10 කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මේක 10ක් නැතුව අපි මේක 20ක් කරමු. 20ක් කරලා අපි මේක සේව් කරොත් අන්නකට පේනවා. දැන් මේක ඇතුලේ ඇත්තටම මොකක්ද මේ ලොකු උනේ දැන් මේ මුළු ටේබල් එකම ලොකු වුණ බව ඇත්ත. හැබැයි ඇත්තටම වැඩි උනේ මොකක්ද? මෙන්න මේ සෙල් එකක් ඇතුලේ තියෙන ඉඩ තමයි වැඩි උනේ. ඇත්තම කතා කරොත් මෙන්න මේ එලිමන්ට් මේක ඇතුලේ තියෙන අයිටම් එකේ ඉඳන් මෙන්න මේ බෝඩර් එකට එහෙම නැත්නම් මේකේ තියෙන මේ සීමාවට තියෙන ඉඩකඩ තමයි වැඩි උනේ. අර මම උදාහරණයක් කිව්වේ දැන් අර විදුලි උපකරණ රෝමේ එනකොට නේ රිජිෆෝම් එකක් එහෙම නැත්නම් බබල් රැප් එකක් දාලා නෙවන්නේ. නැත්නම් මොකද වෙන්නේ මේක හදිසියෙ කොහේ හරි බිම වැටීමක් මොනවා හරි වුණොත් මේක ඩැමේජ් වෙන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ සෙල් ටේබල් එකේ සයිස් එක ඉතාමත් විශාල වුණා. දැන් මේ
කලින් තිබුණ සයිස් එකට ගිහිල්ලා බැලුවොත් මේක ඒ වගේ දැන් දෙකක් විතර වෙලා තියෙන්නේ. ඉතින් අපහො අපි මේක වෙනස් කරලා බලමු කලින් තිබුණ තැනට ඔය විදිහට ගිහිල්ලා. ඔය කොහොම හදාගමු. මේක 20 කරපු එක මම නැවත 10ක් කරන්නම්. එතකොට ඔයාලට පෙයි මොකද්ද උන වෙනස කියලා. ඔන්න බලා ගන්න. අර මේක ඇතුලේ තිබිච්ච ඉඩකඩ අඩු වුණා. ඒකයි උනේ. මතක තියාගන්න ටේබල් එකක් හැදිලා තියෙන්නේ ටේබල් රෝ වලින්. මෙන්න මේ රෝ වශයෙන් තමයි සලකන්නේ. රෝ එකක් කියන්නේ පේලියකට. පළවෙනි පේලිය, ඊළඟට දෙවෙනි පේලිය, ඊට පස්සේ තුන්වෙනි පේලිය. හරි මේ හයිලයිට් වෙනකොට වැරදිලා නැත්තම් මෙන්න මේක තමයි තුන්වෙනි පේලිය. දැන් මේක හතරවෙනි පේලිය ගන්න අමාරුයි. මොකද මේක පේලි දෙකක් එකට එකතු කරලා තියෙනවා. රෝ ස්පෑන් එකක් දාලා තියෙනවා මෙතන. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා ඉස්සෙල්ලා බලාගෙන ඉමු. මෙන්න පළවෙනි පේලිය. හරිද? බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ලයිට් ග්‍රේ. ලයිට් ග්‍රේ නැත්තම් අපිට මේක වෙන කලර් එකක් දෙන්නත් පුළුවන්. හරි? අපිට මේක දැම්මොත් බ්ලූ කියලා මොකක්ද වෙනස් වෙන්නේ බලන්නකො. ඔන්න මේක නිල් පාට වුණා. හරි? අපිට ඔන්න මේක yellow කරන්න පුළුවන්. එහෙම වුණොත් කහ පාට වෙනවා මේ. ඉතින් මේ වගේ අපිට මේකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ටේබල් රෝ එක ඒකේ තියෙන ඇට්‍රිබියුට් එකක් තමයි මේක. මේක නැති වුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත්. හැබැයි ඉතින් නිකම් පාට තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ ඩිෆෝල්ට් එන්නේ සුදු පාට විදිහටම තියෙනවා ඒක. ඒක ඉතින් අර පළවෙනි රෝ එක නිසා හරිද? මේක හෙඩර් රෝ එක කියලා අපි කතා කරන්නේ. මොකද TH කියලානේ මේක ගන්නෙ. ටේබල් හෙඩර් කියලා. ඒ නිසා මේක පොඩ්ඩක් විශේෂණය වෙන්න ඕනේ නිසා තමයි මේ වගේ කලර් එකක් දීලා තියෙන්නේ. අපි තිබ්බ තැනට මෙයන් ඒක වඩා හොඳයි. අලු පාටක් දීලා තියෙනවා. හරි? ඊළඟට මේ ටේබල් හෙඩර් විදියට මේක කොටස් ටික ගන්න මේවා ගන්න කොලම්ස් විදියට. හරි? දැන් මම ඔයාලට එදත් මේක ඇඳලත් පෙන්නුවා. ඔන්න නැවතත් කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදියට එක රෝ එකක් හදා ගන්නවා. ඒ රෝ එක මෙයා කරලා තියෙන කෑලි තුනකට බෙදලා තියෙනවා නේ. මේක TH, මේක TH, මේක TH කිය ක්ලෝස් කර කර ගිහිල්ලා තියෙනවා කොටස් තුනක් තියෙනවා. මේක හතරකට බෙදෙන්න ඕනි වුණා නම් මොකද්ද කරන්නේ? තව මොකක් හරි ඉතින් TH එකක් තමයි දාන්න තියෙන්නේ නේ. TH මේකේ මේ පොඩි ස්පේසින් ප්‍රශ්නයක් තියෙනවා. හොඳේ මොකක්ද දන්නවද මේක ඇත්තටම මම ඩිසයින් කරේ මේක නෙවෙයි. ඊට පස්සේ තමයි නෝට්පෑඩ් එකට ගත්තේ VS කෝඩ් වලින් තමයි මම මේක හැදුවේ. මොකද ඒක පොඩ්ඩක් පහසුයි ඉතින් වැඩ කරන්න. එහෙම හදලා තමයි මේකට ගත්තේ. ඒකයි උනේ ඇත්ත වශයෙන්ම කතන්දරේ. දැන් ඔයාලට IDE එකක් එහෙම නැත්නම් එහෙම ටෙක්ස්ට් එඩිටර් එකක් ගැන කතා කරන්න නෑ. මොකද මෙතන කවුරුවත් ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් හදන්න දැන් අපි උත්සාහ කරන්නේ නෑනේ. ඔයාලගේ ස්කූල් සිලබස් එක තමයි අපි මෙතන රන් කරන්නේ. ඒක කවර් කරන නිසා අර කියන තැනට මේ එමයි යන්න ඕනේ. හරි? හරි. ඒක නිසා TH එකක් කොහොම එනවා මේක අර එක කෙලින් එන්නේ නැති එක ගැන ඉච්චර හිතන්න එපා ඇත්තටම. මාක්ස් තව මොකක් හරි අපි ඉතින් කියමුකෝ මොකක් හරි ටෙක්ස්ට් කියලා දාමු නිකන් මේ අපිට මේක එක්ස්පෙරිමන්ට් පර්පස් නේ. හරි. මෑප් මේක සේව් කරලා බැලුවොත් ඔයාලට පේනවා තව රෝ එක මේ කොලම් එකක් ඇඩ් වුණා මේ. හැබැයි මේක නෑ මේගොල්ලොන්ට එහෙම කොලම් එකක් ගැන මෙයාලා දන්නේ නැහැ. එහෙම කොලම් එකක් ගැන දන්නේ නැති නිසා මේගොල්ලොන්ගේ නැහැ ඉතින් එහෙම එකක්. ඒගොල්ලෝ ඉතින් තිබ්බ තැනින්ම නතර වෙලා ඉන්නවා. මේකට දැන් අපිට ඕනනම් එඩිටින් කරන්න පුළුවන්. මේක අමල් පෙරේරා කියලා කෙනෙක් ඉන්නවා. එයා ටේබල් ඩේටා මේ TD කියන එකේ තේරුම ටේබල් ඩේටා. හරි? ඔන්න මේ දත්ත මේක එක කොටසක් මේක එකක් ඒකේ මුකුත් වෙන රෝ ස්පෑන් කොල් ස්පෑන් මුකුත් නැහැ. ඒක සාමාන්‍ය එකක්. අපිට ඕනි නම් මෙන්න මේකට මොකක් හරි කරන්න පුළුවන් නේ. ඕන්න මේ 85 කියන එක මෙතනට එනකන් අදින්න පුළුවන්. මොකද්ද දෙන්න ඕනි? මේ ටෙක්ස්ට් කියන එක දක්වා මේ 85 කියන සෙල් එක ලොකු වෙන්න ඕන නම් මොකද්ද මේ තුන්වෙනි එක? මේකනේ. එහෙනම් අපි ඒකට දෙනවා මොකද්ද? false span සමානයි ඊයද දෙකක් දෙන්න වෙන්නේ. සෙල් දෙකකටනේ යන්න තියෙන්නේ. සේව් කරෝ. ඔන්න ප්‍රශ්න ඉවරයි. මේක මෙතනට වෙනකම් මම ඇදලා දුන්නා. කොහොමද කරේ? මේ කොල් ස්පෑන් එකෙන් තමයි ඒක කරේ. ඔන්න ඊළඟ එකේ ඒකම තියෙනවා මේ කමල් සිල්වා කියලා කෙනෙක් ඉන්නවා.
එයාගේ සබ්ජෙක්ට් එක මොකද සබ්ජෙක්ට් එක නෑ ඇබ්සන්ට් මේක ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒක ඉතින් ඇබ්සන්ට් කියන්නේ මේක ඇබ්සන්ට් ඉඳ එයාට මාර්ක් එකකුත් නැහැ. ඉතින් ලකුණුත් නැහැ. ආවේ නැත්තම් කොහෙන්ද ඉතින්නේ? එතකොට දැන් අපිට මේක තව ඉස්සරහට අදින්න ඕන නම් මොකද කරන්නේ? කොල් ස්පෑන් එක මෙයා පටන් අරන් තියෙන්නේ මෙතන ඉන්නේ 1යි 2යි කියලානේ ගිහිල්ලා තියෙන්නේ. දැන් දෙකක් මදින්නේ තව එකක් යන්න එපේ. එහෙනම් අපි මේක 3ක් කරමු. අපි මේක 3ක් කරලා මෙහෙම දුන්නොත් ඔන්න ඔයාලට පේනවා මෙතනට වෙනකම් මේක ස්පෑන්ඩ් වුණා. හරිද? මේක එක්ස්පෑන්ඩ් උනේ මෙහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට ඒ මොනවද? කොලම් එකක්. කොල් ස්පෑන් කියන එකේ තේරුම තමයි කොලම් එකක් මේක කොලම් එකකින් දීර්ඝ කර ගැනීම. කොලම් තියෙන්නේ කොයි අතටද? ඉහළ සිට පහළට. හරිද? එතකොට මෙන්න මේ වගේ ඒවා තමයි කොලම්. මේ සබ්ජෙක්ට් කියන්නේ එක කොලම් එකක්. මාර්ක් කියන්නේ එක කොලම් එකක්. මාර්ක්ස්. ස්ටුඩන්ට් නේම් කියන්නේ එක කොලම් එකක්. හරි? එතකොට මේ කොලම් දෙකක් අල්ල ගන්න ඕන ඉඳ තමයි කොල් ස්පෑන් පාවිච්චි කරන්නේ. මේ මොකක්ද අල්ලගෙන තියෙන්නේ? මේ පැත්තට තියෙන්නේ රෝ කියන්නේ පේලි. පේලි දෙකක් තමයි මෙයා අල්ලගෙන තියෙන්නේ. රෝ ස්පෑන් කියන එක. රෝ ස්පාන් නෙවෙයි ඈ. රෝ ස්පෑන් මේ තියෙන්නේ රෝ ස්පෑන්. මේක දෙක කියන්නේ මෙන්න මේ දෙක තමයි මෙයා අල්ලගෙන තියෙන්නේ. හරිද? අපිට තව රෝ එකක් ගන්න ඕන නම් මොකද කරන්නේ? අපි මෙන්න මෙතනට අපි tr එකක් දෙනවා. හරි? ඔන්න ඉතින් අපි මෙතනම tr එක ක්ලෝස් කරනවා. sorry. ඔහොම කරනවා. සේව් කරෝ. තව ටේබල් රෝ එකක් ආව හැබැයි ඒකේ මුකුත් කන්ටෙන්ට් එකක් නැති ඉඳ චුට්ටක් ඉස්සිලා නිකන් හිටියානේ. අපි ඕනනම් මේකට පොඩි එකක් දීලා බලමු අයිටම් එක. td එක. td 1 2 3 td ක්ලෝස් කරා. එන්න මේ විදිහට අපි මේක සේව් කරලා බැලුවා. ටේබල් ඩේටා එකක් එනවා. කොතනද මේක එන්නේ? මෙන්න මෙතනට එන්න ඕනේ. හරි. අපි බලමු මෙතනට එයිද කියලා. හරිනේ. ආවා. ඔන්න අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම ඒක ආවා. දැන් මේක ඇතුලේ මේක සෙන්ටර් කරන්න ඕන නම් මෙන්න මේ 85 වගේ. මොකද්ද කරන්නේ? ඒකට තමයි තියෙන්නේ align center. හරිද? අපිට මෙන්න මේ align center කියලා ඕන නම් ඉතින් කොපියක් ගමුවනේ කම්මැලි නේ ටයිප් කරන්න. එහෙම වුණාම මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඔක රිෆ්‍රෙෂ් කරොත් අන්න 123 කියන මේ 1 2 3 කියන එක මේකේ මැද්දට ගත්තා අපි සෙන්ටර් කරා. දැන් මේ වගේ එකක් ඇතුලේ සෙන්ටර් දුන්නොත් සෙන්ටර් වෙන්නේ පේජ් එකේ මැද්දට නෙවෙයි ඒ අදාළ සෙල් එකේ මැද්දට තමයි සෙන්ටර් වෙන්නේ. හරිද? දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තව කතා නොකරපු තව වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? රෝ ස්පෑන් එකේදී මොකද වුනේ? මේ දෙක රෝ දෙකක් එකට එකතු කරා. හරි. දැන් මට මෙන්න මේ අපි හිතමු මේ in progress කියන මෙන්න මෙතන තියෙන එක මෙතනට expand වෙන්න නම් මොකද්ද මම කරන්න ඕනේ? කොහෙද මේක වෙනස් කරන්නේ? අපි වෙනස් කරන්න ඕනේ මෙන්න මෙතන. මෙන්න මේ table data එක අපි කියනවා මොකද්ද? row span සමානයි මොකක් කියලාද? අපි දෙකකට යන්න ඕනි කියලා කියන්නේ. row span එක දෙකක් වෙන්න ඕනි කියලා අපි කියනවා මෙන්න මේ ආකාරයට. කියලා අපි මේක සේව් කරොත් මෙන්න මේ විදිහට ඔන්න ඔයාලට පේනවා මේක මෙතනට ස්පෑන් වෙලා තියෙනවා. හරි? මෙතනදී අන්න උමයි ඒක සෙට් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තිබිච්ච තව එකක් තමයි රෝ ස්පෑන් දෙකයි ඒක වැඩක් නැහැ. මෙන්න මේ එකකේ මේ align නෙවෙයි v align කියලා එකක් තියෙනවා. මොකද්ද මේ v align කියන්නේ? මේක මේ vertical align කියන එක. middle නැතුව අපි මේක දීලා බලමු වෙන මොකක්? top. ඔයාලට පේනවා මේක ගියා උඩට. උඩට align වුණා. ඇයි මේ උඩටම ගියේ නැත්තේ? උඩටම ගියේ නැත්තේ මොකද අපි මේකට මෙන්න මේ වගේ සෙල් පැඩින් එකක් 10ක් දීලා තියෙන නිසා. ඒ සෙල් පැඩින් නැති වුණා නම් මේක කඩා බින්දාගෙන උඩටම යනවා. හරි? එතකොට ඒක මෙතනට අදාළ නැහැ. නමුත් මේ සෙල් මොකද ස්පෙෂල් ප්‍රොජෙක්ට් කියන එක මෙන්න මේ විදිහට වෙනස් වුණා. මොකක්ද කරේ?
V align එක top දුන්නා. මේක අපි bottom දුන්නොත් ඔයාලට පේනවද මේක පහළට එන්න ඕනි. හරි. අපි හිතපු විදිහට මේක පහළට ආවා. ඉතින් ඒ V align කියන්නේ vertical align කියන එක. align කියන්නේ vertical align එක ගන්නේ මෙහෙම. ඉහළ මැද පහළ. හරි? එහෙමයි ගන්නෙ. එතකොට normal align එක align V align නෙවෙයි නිකන් align කියන වචනය ගත්තොත් ඒකේ එක්ක වම නැත්තම් මැද එහෙම නැත්තම් දකුණ. අන්න ඒ විදිහටයි ඒක ගන්න. හරි? මේ වචන මතක තියාගන්න මේවා වැදගත්. align V align පටල ගන්න එපා. හරි? එහෙම වුණොත් එහෙම ඉතින් අපි හිතන ප්‍රතිඵලය ලැබෙන්නේ නැති වෙනවා. ඒක තිබ්බ විදිහට අපි වෙනස් කරමු. එහෙම වුණාම තිබ්බ ඇටියටම හදා ගන්නත් පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහටයි මේකට අදාළ දේවල් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන යට නෝට් එකක් දාලා තියෙනවා කොහොමද ඒක දාලා තියෙන්නේ? p tag එකකින් ඒක සාමාන්‍ය දෙයක්. col span මොකද්ද කියලා තියෙන්නේ? use col span to merge columns and row span to merge rows කියලා තියෙනවා. මේ හෙතනදිත් අර වගේ br tag b tag එක තියෙනවා, i tag එක තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් ඒකෙත් දාලා තියෙනවා. හරි. එතකොට මේ දක්වා තේරුණාද? මොනවා හරි ගැටලු තියෙනවද? අර මෙයා අහපු ගැටලු දෙයක් තියෙනවා. ඉන්න මං එතනට එන්නම්. ඊට කලින් අනික් තව මොනවා හරි තියෙන කතන්දර තියෙනවා නම් ඒවා කියන්න ඔන්න අවස්ථාව තියෙනවා දැන්. හරි. එහෙමනම් අපි ඊළඟ නෙමෙයි මොකද්ද ඇහුවේ? මොකද්ද ඇහුවේ ඉස්සෙල්ලා? කැප්ෂන් ටැග් එකට යන් කැප්ෂන් කියන්නේ මොකක් හරි ටේබල් එක නම් කරන්න. ටේබල් එක ඇතුලේ මෙන්න මේ කොහේ හරි තැනක අපිට මෙන්න මෙහෙම එකක් දාන්න පුළුවන්. මොකද්ද? caption this is a table නේ හරි simple මෙන්න මේ වගේ caption එකෙන් කරන්නේ ඒ table එක නම් කරන එක දැන් මේක ටිකක් අර ඉහලින් ටිකක් ඒක මාතෘකාවක් නේ මේ student progress report කියන්නේ මේක මාතෘකාවක් එතකොට caption එක ඔහොමයි වෙන්නේ හරි අර ඉස්සෙල්ලා අහපු අනිත් ප්‍රශ්නේ මෙන්න මේකයි මොකක්ද අර මෙන්න මෙහෙම එකක් දාන්නේ මොකක්ද කියලා මොකද්ද n එකයි nbsp ඔහම දාලා මදි මෙන්න මෙහෙම සෙමිකෝලන් එකකුත් දානවා මොකක්ද මේක දාන්නේ දැන් එක්සැම්පල් එකක් විදිහට මෙන්න මෙතන අපි මෙහෙම ස්පේස් ටිකක් තියනවා හරිද මෙහෙම ස්පේස් ටිකක් තියලා මම මේක සේව් කරනවා සෝරි මේක නැතුව මම මෙහෙම මේ ටික අරගෙන මේක සේව් කරනවා සේව් කරලා මේක රීෆ්‍රෙෂ් කරලා බැලුවම අබ්බමල් රේණුවක වෙනසක් වෙලා නැහැ ඉතින් මේ තිබුණ විදියටමයි තියෙන්නේ දැන් මේ ස්ටුඩන්ට් ප්‍රොග්‍රෙස් රිපෝට් කියන තැන දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රොග්‍රෙස් කියන එක මෙන්න මෙහි කොහේ හරි මුල්ලකට ගිහිල්ලා තියෙයි කියලා හැබැයි එහෙම වෙලා නැහැ බලනකොට ඒක තිබුණ විදියටම තියෙනවා හේතුව මොකද HTML වලදී මෙන්න මේ ස්පේසස් ගණන් ගන්නෑ හරිද අර පහලට තියෙන ලයින් ස්පේසස් වගේ තමයි මෙහෙම තියුවා වගේ තමයි මෙහෙම තියුවයි කියලා මෙයා ගණන් ගන්නෑ හරිද ඒවා අතහැරලා තමයි මේක පෙන්වන්නේ අන්න ඒ වගේ තැන්වලදී අපිට මේ ඉඩකඩ හදා ගන්න ඕනි දෙයක් තියෙනවා නම් මෙන්න මේ වගේ අපිට යොදා ගන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ NBSP ඊළඟට මෙන්න මේ සෙමිකෝලන් එක ඒක තියලා ඔන්න බලන්න අපි මේක සේව් කරොත් සේව් කරලා හොඳට බලන්න මේ ස්ටුඩන්ට් සහ ප්‍රොග්‍රෙස් කියන එක අතර මොකද වෙන්නේ කියලා මෙන්න මේ විදිහට පොඩි ඉඩකඩක් එනවා අපිට මේ වගේව 10ක් විතර වුණත් තියාගන්න පුළුවන් මම මේක කොපි කරලා මේ විදිහට පේස්ට් කරගෙන යනවා එහෙම කරලා අපි මේක සේව් කරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට ස්පේසස් එනවා මෙන්න මේ වගේ ස්පේස් එකක් තියාගන්න එක වැඩිපුර ස්පේසස් තියාගන්න තමයි මේකෙන් අපි භාවිතා කරන්නේ හොඳේ අර අහපු ප්‍රශ්නයකට මම මේ උත්තරයක් දුන්නේ හරි එහෙමනම් මේ තව මොනවා හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධව අපිට මෙතනදී තව මට ඇත්තටම මේකට ඇඩ් කරන්න අමතක වුණා එක දෙයක් ඒ තමයි ඉමේජස් හරි ඉමේජස් ගැනත් මම කලින් කියලා දුන්නා නමුත් ඔයාලට මම හිතනවා මේ
අන්තිම වතාවටත් පොඩ්ඩක් ඒ සම්බන්ධවත් කතා කරොත් හොඳ වෙයි කියලා. දැන් මේකේ වෙබ් ඩිරෙක්ටරි එක ගත්තොත් මෙන්න මේ මෙතන තමයි තියෙන්නේ. ඒ වෙබ් ඩිරෙක්ටරි එකේ මේ තියෙන්නේ මේක තියෙන වෙබ් ඩිරෙක්ටරි එක. ඔයාලට මතක ඇති මම මේ ටෙස්ට් වෙබ් සයිට් කියලා එකක් ඇදුවා. මේ මම එක ඔය ලෙසන් එකට අදාළ මම මේ හදපු ටිකක් තියෙන ඒවා අදාළ නැහැ. මෙන්න මේ නිව් ලෙසන් කියලා හදාගෙන තියෙන එක තමයි දැන් මේ ඔයාලා බලන්නේ. මේ D ටෙස්ට් වෙබ්සයිට් නිව් ලෙසන් කියලා මෙතන බලා ගන්න පුළුවන් වෙන්නම තියෙනවා. මේ තියෙන ලොකේෂන් එක. හරි? ඉතින් එතනදී මේ IMG කියන ෆෝල්ඩර් එක මේක ඔයාලට මතක ඇති මම කලිනුත් මේවා පාවිච්චි කරා. අපි මේ IMG1 කියන එක අපි යූස් කරමු මොකක් විදියටද මේක ටෙස්ට් කරන්න. හරි? ලේසියිනේ ඒක අපි පාවිච්චි කරමු. එතකොට ඒක අපි හිතමු මට දාගන්න ඕනි කියලා මේ ටේබල් එකට උඩින්. එහෙනම් මම මේක පාවිච්චි කරන්න ඕනේ මෙන්න මෙතන. ටේබල් එක තමයි මේ දිගටම තියෙන්නේ. නෑ. මේ තියෙන ටේබල් එක. හරි මේකට උඩින්නේ තියෙන්නේ මෙන්න මේකට පහළින්. මොකක්ද ඉමේජ් එකක් යූස් කරන්න පාවිච්චි කරන ටැග් එක IMG SRC සමානයි කොහෙද ලොකේෂන් එක IMG dot JPG කියලා ඔහම දෙනවා. දීලා අපි මේක සේව් කරලා බලමු. මොකද උනේ? මොකක් හරි වුණා යමක්. ආව වගේ පේනවා. ආවට හරියට ඇවිත් නැහැ. මේක මෙන්න මෙහෙම වෙන්නත් ඕනේ. මේක පටන් ගත්තා නම් මෙහෙම තැනකින් ඉවර වෙන්න ඕනේ. නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. ඔය තියන්නේ ආවේ පිටුවෙන් එකක් ඇවිල්ලා තියෙන ඉමේජ් එක ඔය. ඔයාලට පේනවා ඇති ඉතින් ඒවා හොඳයි ඒ වගේ පොඩි පොඩි වැරදීම් වෙන එකත් වැරදිච්ච හින්දා හොඳයි කියනවා නෙවෙයි. ඇත්තටම අපි අතින් ටයිප් කරන්න බැරි වෙන චූටි මෙන්න මේ ලකුණ පවා මෙතනට අදාළයි මේ. මේක බැරි වීම නිසා ඉස්සෙල්ලා මේක ආවේ නැහැ. හරිද? දැන් මේ IMG කැලි ගොඩාක් තියෙනෝනේ. මෙහෙම වුණාම ඔයාලට නිකන් එහෙන අවුල වගේ නේ. මේව මොනවද කියලා අපි බලමු. මෙන්න මේක තමයි මේ ටැග් එකේ නම. හරිද? මේක තමයි උසුලනය. එහෙම නැත්නම් මූලිකාංගය. මේක තමයි IMG කියලා තියෙන්නේ. මේ IMG කිව්වේ මේ ෆෝල්ඩර් එකට. මේ දැන් මේ පටන් ගන්න තැනට තමයි මේ අපි ඉන්නේ. මෙතනනේ ඉන්නේ. එතකොට එතනින් ඉඳන් කොහාටද යන්නේ කියන එක තමයි මේ කියන්නේ. මේක IMG නැතුව මම මේක වෙනස් කරන්නම්. මොකද නැත්නම් ඔයාලා හිතනවා මේක IMGම වෙන්න ඕනි කියලා. එහෙම නෑ. මම මේක දෙනවා pictures කියලා. picture. හරිද? දැන් මේක pictures වුණාට පස්සේ ඔන්න බලන්න වෙන වෙලේ මම මේක රිෆ්‍රෙෂ් කර ගමන් අර ඉමේජ් එක අතුරුදහන් වෙනවා. මොකද මේ වෙබ් බ්‍රවුසර් එක හොයන්නේ එයාගේ වෙබ් ඩිරෙක්ටරි එක ඇතුලේ. වෙබ් ඩිරෙක්ටරි එක කියන්නේ මොකද්ද? මෙන්න මේක තියෙන තැන. මේ පේජ් එක තියෙන තැන තමයි වෙබ් ඩිරෙක්ටරි එක. ඒ කියන්නේ new volume D එකේ test website කියන තැන ඉඳන් එයා හොයනවා IMG කියලා ෆෝල්ඩර් එකක්. නමුත් දැන් මෙතන එහෙම IMG කියලා ෆෝල්ඩර් එකක් නැහැ. එතකොට එයාට තවදුරටත් පෙන්වන්න ඉමේජ් එකක් නැහැ මෙතන. ඒ නිසා එයා ඉමේජ් එකේ ප්ලේස් හෝල්ඩර් එක විතරක් මෙහෙම මෙතනට ඉමේජ් එකක් එන්න ඕනි කියලා බලා ගන්න පොඩි අයිකන් එකක් ඉතුරු කරලා එතනින් එහාට ලෝඩ් කරන්න බැරි නිසා ඒක එතනින් නවත්තනවා. හරි? අපි මේක වෙනස් කරොත් මේ කෝඩ් එක පික්චර්ස් විදියට දැන් මෙන්න මෙතනයි වෙනස් වෙන්න ඕනි. මේක එහෙම නෙවෙයි ඈ. මේ මොකද්ද ටැග් එකේ නම. මේක වෙනස් කරොත් එහෙම ඔක්කොම ඉවරයි. එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොමවත් ඒ අවශ්‍ය රිසල්ට් එක ගන්න බැරි වෙනවා. දැන් මේක තවදුරටත් IMG නෙවෙයි pictures කියලා මම මේක වෙනස් කරා. ඒ විදිහට මම මේක සේව් කරොත් ඔයාලට පේනවා ඔන්න රිෆ්‍රෙෂ් කරොත් නැවතත් අර ඉමේජ් එක මෙහෙම එනවා. දැන් ඔයාලට පේනවා මේකේ ඇත්තටම අමාරුයි නේ මේ ඉමේජ් එක අපිට සයිස් එක වැඩි ඕවර් සයිස්. එතකොට මේ වගේ ඉමේජස් යූස් කරන්නේ නැහැ අපි වෙබ්සයිට් එකක. යූස් කරන තැන් තියෙනවා. නමුත් මෙතනදී ඒක ගැලපෙන්නේ නැහැනේ. අපිට මේ IMG මේ source කියන එක තමයි SRC කියන්නේ. source එක මෙන්න මේක. source කියන්නේ මූලාශ්‍රය කියන එක. අපි මේකට width එකක් දෙනවා. width එක කියන්නේ මේකේ පළල. අපි දෙනවා කොච්චරක්ද? අපි දෙමු
480යි පික්සල්. පික්සල් 480ක් තිබ්බම හොඳට මැටි කියලා මම හිතනවා එහෙම හිතලා මේක දෙනවා. අන්න එතකොට මේක ඇඩ්ජස්ට් කරගත්තා 480ට හරියට. ඉමේජස් ගැන කියද්දි මම ඔයාලට කලින් මතක් කරන්න ඇති. ගොඩක් වෙලාවට අපි විඩ්ත් එක දුන්නම එහෙම නැත්නම් මේකේ පළල දුන්නම ඇති හයිට් එක එයා ඔටෝ හදා ගන්නවා. හරිද? අපි හයිට් එකත් එක්ක දෙන්න ගියොත් මෙන්න මෙහෙම ගැටලුවක් මතුවෙනවා. විඩ්ත් එක 480යි අපි මේකේ හයිට් එකත් වෙනස් කරා කියනකොට දෙන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. හයිට් එක 300ක් දෙනවා. 300යි පික්සල්. එහෙම දුන්නොත් රිෆ්‍රෙෂ් කරාම ඔයාලට පේන පොඩ්ඩ ඉමේජ් එක තැළුණා නේ චප්ප වුණා. මේක තුන් ඒ චප්ප වෙච්ච ගතිය හොඳටම බලා ගන්න පුළුවන් මේක 200 කරා. හරි? ඔන්න ඔයාලට පේනවා මේ ඉමේජ් එක දැන් මෙහෙම කම්ප්‍රෙස් වෙලා තියෙන්නේ නිකන් මොකක් හරි උඩින් බරක් පැටලුවා වගේ. ඉතින් ඒක අපිට වෙන්න ඕනේ නැහැ. අපේ ඉමේජස් වලදී මේ විදිහට වෙනවා කියන එක ගැලපෙන්නේ නැහැ. එතකොට කැතයි මේ රූපේ. දැන් මේ රූපයට ඒක ලොකුවට බලපෑවේ නැහැ. හැබැයි මෙතන හිටියේ මිනිස්සෙක්ගේ මූණක් තිබ්බනම් එහෙම දැන් මේ මූණ සම්පූර්ණයෙන් විකෘති වෙලා ඉවරයි. එහෙම වුණා නම් මේ ඉමේජ් එක දාලා හරියන්නේ නැති වෙනවා එතට. මේක අනිත් පැත්තට වුණොත් දැන් මේක 480යි අපි මෙතනටත් ඒ ගානම දෙනවා. 480. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම වෙනවා. දැන් ලෝක ගෝලේ බිත්තරේ වගේ ඇදිලා තියෙන උඩට. ඒක එහෙම හරියන්නේ නැහැ. මොකද තුන් ඉරියන් දින්නේ. හරි. එතකොට මේම එතකොටත් අර සමාන සිදුවීමම තමයි වෙන්නේ. මොකද්ද උනේ? ඉමේජ් එක විකෘති වුණා. ඒක එහෙම වෙලා හරියන්නේ නැහනේ. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? ගොඩක් වෙලාට කරන්න පුළුවන් හොඳම පුරුද්දක් තමයි මෙන්න මේක අයින් කරනවා. වැඩේ ඊසි. අපි මේක අයින් කරලා ඔන්න ඔහම සේව් කරා නම් දැන් එතකොට එක එකට හරියන්න හැදෙනවා. හරි? ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් මේකටත් මේ එක එක දේවල් දීලා බලන්න පුළුවන් ඔය තව තියෙන විවිධ දේවල්. ඉතින් ඕගොල්ලෝ ඒවා try කරලා බලන්න. ඇත්තටම මේ වෙලාවේ ඔය සියලුම දේවල් කතා කරන්න බෑ. ඊළඟට අපිට තවත් වැදගත් දෙයක් තමයි link එකක්. එහෙම නැත්නම් මෙතන අපිට add කරන්න බැරි වෙලා නේද? කොහෙවත් දාලා නැහැනේ link එකක්. link එකක් අවශ්‍යයි. අපිට link අවශ්‍ය වෙන්නේ මොකටද? link කියන්නේ සිංහලෙන් සබැඳිය කියලා කියන්නේ මේකට. ඒ කියන්නේ තව කොහේ හරි මූලාශ්‍රයකට අපේ වෙබ් පිටුව අපි සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අපේ වෙබ් පිටුවේ තියෙන යම් තැනක් ක්ලික් කිරීම නිසා අපි වෙන තැනකට යවනවා. අන්න ඒකට අපි යොදා ගන්න එක තමයි මේ A tag එක. හරි? A tag එක යොදාගන්නේ මෙන්න මේ විදිහට. අපිට මේක පාවිච්චි කරලා අපි නිකන් කොහේ හරි ගමු මෙහෙම තැන. ඉමේජ් එකට උඩින් ගමු. ඒ anchor tag එක කියලා කියන්නේ ඊට පස්සේ ref ප්‍රමාණයි අපි දෙන්න ඕනේ දැන් කොහේ හරි URL එකක් මේකට. හරිද? අපි මේකට මොකක් හරි URL එකක් දෙමු. මොකද්ද දෙන්නේ? අපි නිකන් දැනට දෙමු https nie.lk ඔය වගේ එකක් දීලා බලමු. දීලා අපි මේක මෙහෙම කරනවා ටෙක්ස්ට් එකක් දෙන්න ඕනේ. මම මේකට දෙනවා nie කියලා. දීලා ටෙක්ස්ට් එකක්ම දෙන්න ඕනේ නැහැ. මම තව ක්‍රම තියෙනවා මම ඒවා කියලා දෙන්නම්. ඒ ටැග් එක මෙතනින් ක්ලෝස් කරනවා. හරි? ඔන්න අපි ලින්ක් එකක් ඇතුළත් කරා මේක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් අන්න මෙන්න මෙහෙන් nie කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මේක නිකන් කැතයි වගේනේ. අපි ඒක හදමු පොඩ්ඩක් br එකක් එහෙම දීලා මෙන්න මේ විදිහට. ඒවාට පේනවා මම මේක කරන විදිහ. හරිද? ඒවා පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් අපිට අවශ්‍ය තැන්වලදී මේක මෙතනම තියෙනකොට හරිනේ. මේක අපි උඩට ගමු මෙහෙම. ඔයක උඩට වෙලා මදි වගේ නම් තව br එකක් දුන්නා නම් ඒක වෙන් කළාම හඳුනා ගැනීම පහසුව තියෙනවා නේ. ඔව්. දැන් මම මේක උඩ ක්ලික් කරොත් ඔයාලට පේනවා අපි යොමු වෙන්නේ NIE ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියට. මේක ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා please මොකද please visit our new website
nie.ac.lk. ඒක තමයි ඒගොල්ලෝගේ අලුත් URL එක පරණ ඩොමේන් එකේ ඒගොල්ලෝ මේ සයිට් එක මූව් කරලා තියෙනවා අලුත් තැනකට. නිකන් හරියට නිකන් අර කඩකාමරෙහිම අපි දැන් රෙන්ට් එකට ගත්තට පස්සේ අලුත් තැනකට යනවනේ සමහරලාට අපි මොන හරි බදු කාලේ වෙනස් වෙලා එහෙම වුණාම 2026 මෙන්න මේ දින සිට අපි නව ස්ථානයක මෙහෙමයි කියලා ඒගොල්ලෝ අර පොඩි ඇඩ් එකක් දානෝනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. අපි පුරුදු තැනට ඇවිල්ලා බලනකොට එතන මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. අපි යන්න ඕනේ දැන් මේ අලුත් ලොකේෂන් එකට. ඉතින් ඇත්තටම අපිට ඕකට ගිහිල්ලා බලන්න දැන් මේ වෙලාවේ අවශ්‍යතාවක් නැහැ. මට පෙන්වන්න ඕනේ උනේ මොකද්ද? මෙන්න මේ අකුරු ටික හයිපර් ලින්ක් එකක් බවට එහෙම නැත්නම් සබැඳියක් බවට අපි පත් කරා මෙන්න මේ ඇන්කර් ටැග් එක පාවිච්චි කරලා. මෙතන අකුරු විතරද අපිට මේ විදිහට කරන්න පුළුවන්. නෑ ළමයි. මතක තියාගන්න දැන් ඔයාලගේ මේ වෙබ්සයිට් එක අපි හදපු එකේ හරිද? මේ පරණ version එකක් තිබිලා තියෙන එකනේ ඔන්න හැදුවා. දැන් මේ ඉමේජ් එක උඩ ක්ලික් කරනවා මම ඔයාලට සද්ද ඇහෙනවා ඇති. මුකුත් වෙන්නේ නැහැ. මොකද මේක උඩ ක්ලික් කරා කියලා මොනවත් වෙන්න දෙයක් අපි හදලා නැහැ. හැබැයි මේ අකුරු ටික වෙනුවට මම මෙන්න මෙහෙම වැඩක් කරොත් මොකක් වෙයිද? මම මේක මකලා දානවා. මේ ඇන්කර් ටැග් එක මෙතනදී ක්ලෝස් නොකර මම මේ ටික අයින් කරලා මේ ඉමේජ් එකෙන් පස්සේ මම මේක ක්ලෝස් කරනවා. ඒ ටැග් එක මෙන්න මෙහෙම ක්ලෝස් කරනවා. මේක මෙහෙම ක්ලෝස් කරලා බැලුවොත් සේව් කරලා රිෆ්‍රෙෂ් කරොත් ඔන්න හොඳට බලා ගන්න මේ මවුස් පොයින්ටරය මේ ඉමේජ් එක උඩට යනකොට මෙන්න මේ අර අතක රූපයයි මේ ලින්ක් එකක් තියෙන්නේ කියලා දක්වනවා. ඔයාලට පේන්න ඕනේ මේ වෙබ් බ්‍රවුසර් එකේ පහළම මුල්ලේ https://nie.lk කියලා ඒ ලින්ක් එකක් පෙන්නනවා අපිට. හරිද? මේක උඩ මම ක්ලික් කරොත් කලින් ප්‍රතිඵලයමයි අපි බලමු ක්ලික් කරලා මෙන්න මේ විදිහට අර අතනටම යොමු වෙනවා. දැන් ඔයාලට තේරුණා කොහොමද මම ඉමේජ් එකක් හයිපර් ලින්ක් එකක් බවට පත් කරේ කියලා. මේ A tag එකක් ඇතුලේ දැන් ඔයාලට පේනවා මේක A tag එක ඇතුලේ තියෙන්නේ. මේක අපිට මෙතනට ගත්තොත් ඔයාලට මෙහෙම කියන්න පුළුවන් මේ ahref මෙන්න මේක තමයි අපේ යන්න ඕනි තැන. මෙන්න මේක තමයි ලින්ක් එකක් බවට පත් කරන එක. මේක තමයි ඒකේ අවසානය. ඉතින් ඒක අපිට මෙතනට මෙහෙම අරගෙන ඔහොම ලස්සනට හදන්න පුළුවන්. හරි. ඉතින් එහෙම තියලා මේ අරනම් අර ටැග් ස්පේස් දීලා මෙහෙම හැදුවම අරක ඇතුලේ මේක තියෙනවා කියලා ලස්සනට පැහැදිලිව පේන්න ගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේක වැඩ කරන්නේ. හරි. ඉතින් මං හිතනවා මේ වෙනකොට HTML වලට අදාළ විභාගයට, ඒ කියන්නේ ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රධාන වශයෙන්ම බොහෝ දුරට එයි කියලා හිතන. ඉතින් මේ අනුමාන එහෙම නෙවෙයි හොඳේ. නිකන් හිරේ යන දේවල් අපි කතා කරන්න ඕනේ මේ මම දන්නේ මොනව එනවද කියලා මේ මොකද මට කියලා එන්නේ නැහනේ. සාමාන්‍යයෙන් මෙතුවක්කල් පේපර් බැලුවම කාටත් තේරෙනවා මෙන්න මේ වගේ දේවල් තමයි මෙච්චර කාලයකට නම් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ පදනම මත අපි මේ කතා කරපු දේවල් ටිකෙන් අනිවාර්යෙන් ඔයාලට හරියට මේ ටික පුරුදු පුහුණු වෙලා ගියොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ওই ප්‍රශ්නේ ලකුණු 10 නේ ගන්න පුළුවන් වෙනවා කියලා හොඳ විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මෙතනින් අපි HTML අවසන් කරන්න මේ හදන්නේ.